නෂ්ටයක් තියෙන. ඒක තමයි බොල බෑනෝ. මා මේ කල්පනා කරන්නේ. ඔව්. දැන් බලපන් බදු ගහනවා ගහන්නේ මොල ඇත්තෙම නෑ. මෙහෙම කියෝ බෑනෝ. ඔව්. බොල අපට ජීවත් වෙන්න විදියක් නෑ. ජීවත් වෙන්නේ කියන්නේ අපේ පොඩි හිතුවා ජීවත් වෙන්න හැමනේ මේක හැමනේ. මේකට අපි නිකන් ඉඳලා බෑ බෑනෝ. මොකද්ද මාමේ අපි ගන්නේ? මේකට ඔව්. රජුන්ට වැඩක් දෙන්න ඕන අපි එකතු වෙලා. රජුන්ට වැඩක් දෙන්න ඕන. නැත්නම් ඔව්. ඉතින් අපි මොකද්ද කරන්න පුළුවන් අපිට? අපි කොහොමද රජුන් කෙනෙකුට වැඩක් දෙන්නේ? ඒකනේ බෑනෝ. ඔව්. රජුන්ට වැඩක් දෙනවා කියන්නේ නැත්නම් නැති කරන්න ඕන. ඔව් ඔව් ඔව්. ඉතින් මෙහෙම කරමු අපි. ඔව්. දැන් ඉතින් රජ වෙලා ඉන්නේ මෙයානේ අපේ සංඝදිස්ස රජතුමානේ. ඔව්. සංඝදිස්ස රජුන්ට වැඩක් දෙනවයි කියන්නේ. ඔව්. එතුමා කැමති කපු අනුභව කරන්නේ. ජම්බු අනුභව කරන්නේ කැමති. මමපයින්නේ. ඔව්. අපි බෑන ජම්බු ගන්න ආදාම. අයියවල් මම කොම් කතාව මොකක්ද? ඇයි මොන ජම්බු ගහ වැව්වහම කොහොමද ජම්බු කන්නේ? කවුද බල වහනවා නෙවෙයි. ඒ ජම්බු ගහ වහන්නේ කි? වහනවා නෙවෙයි බොල. එහෙනම් වස දානවා. වත දානවා. අන්න. මාමි දැන් ඕකට වත දාන ජම්මුති. රජතුමා කිව්වා කියලා ගොඩේ මටයි කන්නේ කියලා මොකද වෙන්නේ? අපි පස්සේ අකන්නම් කියන. පස්සේ කන්නම් කියලා? එහෙම නැත්තම් මෙහෙමනේ කරන්නේ. මොකද්ද? දකුණු පැත්තට තමයි දාන්නේ වස. ඔව්. එතකොට මං කියන්නම් මොක ඔව්. බෑනෝ කමෙන් වාපන්. දකුණෙන් කාපන් කියන එක නෙමෙයි කියන්නේ. කමෙන් වාපන් වමෙන් කාපන්. වමෙන් කාපන් කියන එක මොකක්ද කියන්නේ? ඔබ දැනගන්න ඕන වමෙන් කන්න. ඔව්. ඒක හරි. දැන් මාමේ මෙහෙමනේ. දැන් ඕක කරන්නේ කොහොමද කියපන් කොහොමද? මේකේ බෑනෝ ඔව්. මාපේ ගෙදර තියෙන කබරතේ. කබරතේ? මෝ කිය කබරතේ. ඉතින් කියපන් කොහොමද? ඒ කබරතේ දුප්පිය කියන්නේ වස කුප්පියනේ. කබරතේ දාන කුප්පියකට. ඒ කුප්පිය ගන්නවා අතට. ඒ කුප්පිය ගන්නවා අතට. අනිත් අතට ගන්නවා නාරං කට්ට. අනිත් අතට ගන්නවා නාරං කට්ට. අන්න හරි. ඔව්. නාරං කට්ට දානවා වස කුප්පියට. ඔව්. අයිනෝ දඹු ගෙඩියට. නාරං කට්ට දානවා ජම්බු කුප්පියට. කොහෙද බල දඹු කුප්පියක් කියන්නේ? ඇයි බෝ දැන් තෝකුනේ නාරං කට්ට දාන්නේ කියලා ජම්බු කුප්පියට? දඹු ගෙඩියට අයිනෝ බොල. මට තේරුණා. මේ අතට ගන්නවා අපි නාරං කට්ට. අන්න හරි. මේ අතට ගන්නවා අපි වස කට්ට. කොහෙද බල වස කට්ටක් නෙවෙයි බල ඔලු කට්ට. එහෙනම් ජම්බු කිව්වේ අජේ තයි මාමතු එහෙම කතාවක් නෙවෙයි. මාමා කිව්වේ මේ අතට ගන්නෝ බල නාරං කට්ට. මේ අතට ගන්නවා නාරං කට්ට. මේ අතේ තියෙන්නේ වස කුප්පිය. මේ අතේ තියෙන්නේ වස කුප්පිය. නාරං කට්ට දානවා වස කුප්පියට. අයිනෝ ජම්බු කුප්පියට. කොහෙද බල දඹු කුප්පි තියෙන්නේ? ජම්බු කිව්වේ ජම්බු කුප්පිය දාන්නේ කියලා. වස කුප්පියට දාන දඹු ගෙඩියට අයිනෝ. වස කුප්පියට දානවා අයිනෝ වස කට්ටට. තොම ඔලු කට්ට දාන්නේ. ඇයි කොහෙද? ආකමාලු එන්න තෝවාලකට මේදී. මාමේ එහෙම නේබා. මේක කරුවද? ඒ මොකද? ඕදාන්නේ ගිහින් අමාරු වෙන්න ඕනේ. මං කියන්නේ අපි සීදාල වෙදිදීම කූපි ගාලා ඉන්නේ. ඒ කොහොමද? ඒක හරියන්නේ නැහැ බල. දැන් දඹු ගායේ දඹු පිළිලා. ඔව්. දැන් තමයි කරනවනම් වැඩේ කරන්න පුළුවන්. මේ වෙලාවේ තමයි කරන්න ඕනේ නේද? හරියන්නේ නැහැ වසගේ මේ වස කුප්පිය දෙන්නේ. යාටවත් අපි මේක මම ගෙයින් මේ වැඩේ කරමු. උදේ මාමේ මම මනාපේ වැඩේට. මනාපනේ
මම ඥාපයි මම අයින්න. ඔච්චර වෙලද මම ඕක කරන්නේ. පස්ස කට්ට ගන්න මේ අතට අයින ජම්බු කුප්පියට. ගම්මු කුප්පියට නෙවිලි බලන්න. එහෙනම් ගම්මු ගෙඩියට. ජම්බු ගෙඩියට. ඔව් එනේ ඔහොම ඉඳපන් මං අරන් එන්න. සමුන්දරන් අපි ගත්තා. යන් එහෙනම් අපි. ඔව් අපි වැඩේ කරලා ඔව් හකිරුවන්ට ගිහින් කියමු ගම්බු ගයි ගම්බු ඉතිය බිමට බලවෙලා කියන අතු. එතකොට රජතුමා එනවනේ එතෙන්ට. එනවනේ. ඔව් එතකොට දෙන්නම් ගම්බු ඉන්නක. එන්න ජම්බු අන්තිම කෑමනේ. මට පුදුම මූටක් කවුරු ජම්බු මං.